සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. ඉතින් උදේම නැගිටලා මම කරේ බුදුන් වැඳපු එක. Hi යාළුවනේ, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහමද? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් අපි අද පොඩි ගමනක් යන්නේ. මායි හස්බන්ඩ්යි අපේ ලොකු පුතායි ඉන්නේ. එයයි චූටික්කි තව නිදි. එයා හැරිච්ච ගමන් අපි යනවා. යා ගිහින් බලමු. ඒකට ආවා අපේ චූටි බබාට ඇඳුමක් ගන්න. අපි මේ අක්කට කලින් කෝල් එකක් දීලා ඕන ඩිසයින් එක ෆොටෝස් දැම්ම WhatsApp එකට. ඒකෙල්ලා එයා අපිට ඕන විදියට ඩ්‍රෙස් එක ලස්සනට කරලා තිබුණා. ඉතින් ඔයාලටත් ඕන නම් පාටි ඩ්‍රෙස් නැත්නම් සාරි ජැකට් නෝමල් ඩ්‍රෙස් මොනවා හරි වලට මහ ගන්න ඔයාලගේ හිතේ ඇති විදියට මහ ගන්න පුළුවන් කැමති නම් මේ සුභාෂි ෆැෂන් එකට එන්න. මේකේ හැමදේම තියෙනවා කිඩ්ස් සෙක්ෂන් එකේ. ලස්සන ඩ්‍රෙස් ටිකක් තිබ්බා. නෝමල් ෆ්‍රොක් ඊට පස්සේ අපිට ඕන හැමදේම තියෙනවා. අපේ අතේ ඇති මුදලට අපිට ඕන විදියට ඩ්‍රෙස් කරගන්නත් පුළුවන්. නැත්තම් මේකේ ගන්නත් තියෙනවා. ඔයාලා එන්න ඉතින් මේකේ ඉන්න නංගිලා අක්කලා ටික හරියම කරුණාවන්තයි. ඇත්තටම මේ මාර මනුස්සකමක් තිබුණේ. ආදරේ ඔයාලට. හරියනේ. මේ ඩ්‍රෙස් එක මොකටද ගත්තේ කියලා මම ඊළඟ බ්ලොග් එකේදී ඔයාලට බ්ලොග් එකක් අරන් එනවා අනිවාර්යෙන්. දැන් අපි ආවා කඩේකට. අපි ලොකු පුතාට බඩගිනි කිව්වා. ඉතින් අපි කෑම කන්න ආවා. චූටි කිසි අතරට වෙලා හිටියා යාළුවෝ. දඟයිනේ. අඬන්න ගන්නවා එකේ වයිසේ. වෙලාව බලාගෙන ඉන්නවා මෙතන කෑම හදලා දෙනකම්. අපි ලොකු පුතාට රයිස් කන්න ඕන කිව්වනේ. වෙලාව මෙතන බලන්න හිටියා. මහදේව පිළිසිදු අපිට කෑම ලස්සනයි නේ පුතේ පන්සල. ඒ
තියෙනවා මේක. කැන්සල්. වහින්න වගේ එන්නේනේ. කතාව අපි හේනක් වෙනවා කියවනේ. ඉතින් අපි හේනට උන බත් ටික ගන්න තමයි මේ කඩේට ආවේ. අස්සෙනිනා ඉතරහා. සේරම බඩු ලොරියට පටව ගත්තා. අපි දැන් වැඩ ටික ඔක්කොම කරගෙන ඉවරයි යාළුවනේ. දැන් මේ ගෙදර යන්න හදන්නේ. අපි ගෙදර ආවර ඇවිත් හස්බන්ඩ්ට පොස්සට අදලා ගන්න ඕන කිව්වා. ඉතින් මම පොස්සට ටිකක් බෙදලා දාලා පොස්සට කොටලා පොස්සට අදලා හැදුවා. මේකට සීනි දා ගන්න ඕන. ඊට පස්සේ අනිවාර්යෙන් මේ ගම්මිරි අනිවාර්යෙන් දා ගන්න ඕන. නැත්තම් මේ බටි අමාරු හැදෙන්න පුළුවන් චුටි ළමයි ඉන්නකොට නේද? ඉතින් යාළුවනේ අපි අන්තිමට තේකුත් අදාගෙන පොස්සට අග්ගලා කෑවා. ඉතින් තවත් ලස්සන ව්ලොග් එකක් එක්ක ආයෙත් හමු වෙන්නම්. පරිස්සමෙන් ඉන්න.